Virtual Private Network එහෙම නැත්නම් VPN. මේ වෙනකොට විවිධ VPN ටෙක්නොලොජීස් ට්‍රැඩිෂනල් වගේම මොඩර්න් VPN ටෙක්නොලොජීස් අපේ ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරනවා. ඉතින් අපි අද ඔයාලත් එක්ක කතා කරනවා මොඩර්න් VPN ටෙක්නොලොජීස් වලට අයත් වන WireGuard VPN යූස් කරලා Unify Firewall එකක් එහෙම නැත්නම් Unify Cloud Gateway එකක් කරහා remote access VPN එකක් configure කරගන්නේ කොහොමද කියලා. ඉතින් networking field එකේ තමන්ගේ කැරියර් එක කොට ගන්න කැමති අයට ඉන්ඩස්ට්‍රි ෆෝකස් ටෙක්නිකල් දේවල් කතා කරන ලංකාවේ එකම YouTube channel එක One Access Technology අපි. ඉතින් ඉස්සරහට ලංකාවේ යූස් කරන විවිධ networking brands ඔස්සේ අපි විවිධ ටෙක්නිකල් කාරණා වීඩියෝස් විදිහට ඔයාලට අපි අරන් එනවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්. right. එහෙනම් අපි අද අපේ වීඩියෝ එකට යමු. අපි කතා කරමු WireGuard VPN ගැන. Virtual Private Network එහෙම නැත්නම් VPN එකක් අපිට අවශ්‍ය වෙන්නෙම geographically location දෙකක තියෙන private LAN දෙකක් අතර communication එක establish කරගන්න. එහෙම නැත්නම් අපි කියනවා branch to branch connectivity එක, එහෙම නැත්නම් head office to branch connectivity එක, එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් remotely work කරන අපේ employees ලා, off site employees ලා කොහොමද head office එකත් එක්ක connect කරන්නේ, right? අන්න ඔය වගේ දේවල් වලට තමයි අපි මේ VPN කියන technology එක ගොඩක් වෙලාවට අපි use කරන්නේ. ඉතින් VPN ගැන කතා කරනකොට දැනටමත් ඔයාලා අහලා තියෙන traditional VPN technologies තියෙනවා. අපි උදාහරණයක් විදිහට කතා කරොත් MPLS, IPsec, SSL VPN, ඒ වගේම layer 2 tunneling protocol එක, PPTP එක, ඒ වගේම තමයි අපි වැඩි කතා නොවන traditional අපි කියනවා mobile VPN නොවන right මේවා mobile VPN වලටත් use කරන්න පුළුවන්. හැබැයි මේවා enterprise VPN category වලටත් use කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට modern VPN technologies වෙන Open VPN, ඒ වගේම තමයි අපි අද කතා කරන Wireshark VPN technology එක ගැනත් අපි අමතක කරන්නම බෑ right. ඉතින් මේවා ගොඩක් වෙලාවට අද අපිට ඉන්ඩස්ට්‍රියේ විවිධ network vendors ලා ඒ equipment වලට include කරලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේවා next generation firewall වලට එහෙම නැත්නම් ISO 27001 කියන certified එක යටතේ එන network security equipment වලට include වෙන්නේ නැහැ මේ වගේ modern VPN technologies. ගොඩක් වෙලාවට අනෙකුත් networking equipment manufacturers ලා එයාලගේ equipment වලට විශේෂයෙන් firewall වලට routers වලට include කරනවා. ඉතින් මෙතනදී අපි ගොඩක් වෙලාවට WireGuard VPN එක ගත්තාම අනිකුත් VPN වලට වඩා ගොඩක් fast. මොකද ඒ වගේ use කරන encryption algorithm එක වගේම hashing algorithm එකත් ගොඩක් අනිකුත් algorithm වලට වඩා ගොඩක් fast. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේවා ගැන අපි තව in detail කතා කරන අපේ programs වල. ඉතින් කවුරු හරි කෙනෙක් Unify සම්බන්ධව A to Z මේ VPN සම්බන්ධව එහෙම නැත්නම් firewall policies A to Z Unify ලගේ network එක සම්බන්ධව ඉගෙන ගන්න කැමති නම් අපේ programs වලට අපේ Unify training programs වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඒ වගේ විශේෂයෙන්ම කතා කරන්නේ theory වලට එහා ගිහිල්ලා ඉන්ඩස්ට්‍රියේ අපි use කරන technical දේවල් පාදක කරගෙන තමයි ඔයාලට මේ training එක අපි දෙන්නේ. right. හරි එහෙනම් අපි බලමු අද කොහොමද අපේ WireGuard VPN setup එක අපි setup කරන්න කියලා. ඉතින් ඔයාලට මේ රූප සටහනේ පේන විදියටම අපි Unify Cloud Gateway Ultra එකක් අපේ customer ගේ location එකේ අපි දාලා තියෙනවා. ඉතින් customer ගෙන් ආපු request එක තමයි යාළගේ remote users ලා කීප දෙනෙක් ඉන්නවා. desktop users ලා, laptop users ලා, ඒ වගේම තමයි mobile users ලා. ඉතින් මේ users ලාට office එකත් එක්ක යාළගේ නැත්නම් යාළගේ head office එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි කිව්වා remotely. මොකද head office එකේ යාළගේ system එකක් තියෙනවා. ඒ system එක access කරන්න මෙයාලට උවමනා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය හින්දා අපි Unify Cloud Gateway එකක් අපි දාලා තියෙනවා. ඉතින් මෙතනදී මේ cloud gateway එක දැන් මේ ඇයි මේවා සම්බන්ධව තව users ලා කී දෙනෙක් ඉන්නවද ඒවා අපේ programs වල අපි ඕන තරම් අපි කතා කරනවා. ඉතින් මෙතනදී අපි එයාට options කීපයක් තියෙනවා VPN සම්බන්ධ වෙන්න. මෙතනදී අපි යන්නේ client to site VPN එකක්. එහෙම නැත්නම් අපි කියනවා remote access VPN එකක්. ඉතින් මෙතනදී WireGuard VPN technology එක use කරලා තමයි අපි client ලා ටික අපේ head office එකත් එක්ක සම්බන්ධ කරේ. එහෙම නැත්නම් Unify Gateway එකත් එක්ක සම්බන්ධ කරේ. right. එතකොට අපි WireGuard VPN server එක විදිහට අපි use කරන්නේ Unify Cloud Gateway Ultra එක. එතකොට ඒකේ තමයි server එකට අදාළ configurations ටික අපි කරන්නේ. ඒ වගේම තමයි අපේ clients ලාට අපි WireGuard application එක use කරලා Cloud Gateway එහෙම නැත්නම් යාළගේ head office එකත් එක්ක WireGuard to connect කරනවා. right. ඉතින් අපේ Unify Cloud Gateway Ultra එක ගත්තාම ඒක තියෙන site එක තියෙන්නේ behind the net scenario එකේ. ඒ කියන්නේ public static IP එක ISP එකේ
එහෙම නැත්නම් Unify ලගේ cloud gateway එකේ WAN interface එකේ directly attach වෙලා නැහැ. ඉතින් ඒක ISP එක පැත්තේ router එකේ තියෙන්නේ. ඉතින් අපි මේකට කියනවා behind the net scenario එකක් කියලා. ඉතින් කොහොම වුණත් public static IP එකක් මෙයාලට තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට Dyn DNS එකක් තියෙනවා. Dyn DNS එකක් විදියටත් මේක use කරන්න පුළුවන්. ඉතින් මෙයාලගේ පබ්ලික් IP එක අපිට දීලා තියෙනවා. ඔයාලට මේ රූප සටහනේ සම්පූර්ණ මම මේක පෙන්නලා තියෙනවා පැහැදිලිව. ඉතින් ඒ වගේම තමයි එයාලගේ LAN range එක යන්නේ 192.168.24.1. ඉතින් එයාලගේ server එක වෙන්නේ 192.168.24.100 කියන එක. ඉතින් ඒක තමයි access කරන්න ඕනේ remote usersලට. right. අපි බලමු කොහොමද කරන්න කියලා. මම Unify Cloud Gateway එකට login වෙනවා. අපි site manager එක හරහා මම අදාළ සයිට් එකට ලොග් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පේනවා ඩෑෂ්බෝඩ් එක. ඉතින් මම මේකේ settings වලට යනවා. settings වල VPN කියලා තියෙනවා. මේවා අපි අපේ programs වල A to Z කතා කරනවා. මේ වගේ මොනවද වෙන්නේ කියන දේ සම්බන්ධව. මම අද සමරියක් විදියට basically කොහොමද VPN එක configure කරන්න සම්බන්ධව ඔයාලට idea එකක් දෙන්නේ. right. VPN තියෙනවා. VPN section එක ඔයාලගේ තියෙනවා VPN server කියලා option එකක්. ඉතින් මේකේ දැනටමත් open VPN server එකක් create කරලා තියෙන්නේ. මම create කරන්න යන්නේ WireGuard VPN server එකක්. ඉස්සරහට මම videos වල අරන් එන්නම් open VPN, IPsec site to site VPN මේ Unify වලට අදාළව. ඉතින් මම අද create කරනවානේ WireGuard VPN server එකක්. ඉතින් create new වලට යනවා. අපි name එකක් දෙනවා. මම WireGuard server 1 කියලා මම දෙන්න. මේකේ private key, public key කියලා keys දෙකක් තියෙනවා. මේවා automatically generate වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහටම අපි තියනවා. මොකද private key public key ටික අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා VPN එක establish කරගන්න. ඉතින් ඒ වගේම තමයි server address එක, right? server address එක විදිහට හැමතිස්සෙම අපි මෙතනදී use කරන්නේ WAN interface එකේ IP එක. හැබැයි මේ server address එකම තමයි client remotely connect වෙන්නත් use කරන්නේ. හැබැයි හොඳටම දැනගන්න ඕන දෙයක් තමයි මෙතන automatically server address එක විදිහට වැටලා තියෙන්නේ 192.168.8.2, right? මේ 8.2 කියන්නේ private IP range එකක්. එතකොට ඔයාලා දැනටමත් දන්න දෙයක් තමයි publicly private IP range එකක් access කරන්න බෑ. without VPN. VPN එකක් නැතුව normal connection එකක් කරහා underlay network එකක් කරහා අපේ client කෙනෙක්ට private network එකක් access කරන්න බෑ. අන්න ඒ නිසා අපිට මෙන්න මෙතනදී 192.168.8.2 තමයි automatically වැටෙන්නේ. මෙතනදී අපිට customize කරන්න බෑ. අපි enter IP address manually දැම්මත් මෙතන IP address එක ගන්නෑ. මම මෙතන දැම්මොත් 12.13 කියලා මෙතන දැක්ක නේද? Unify ඒ address එක ගන්නෙ නැහැ. ඉතින් ඒ හින්දා යාගේ by default වැටෙන address එකම අපිට use කරන්න වෙනවා. ප්‍රශ්නයක් නෑ. අපිට එකම දේ අපිට වෙනස් කරන්න පුළුවන් මෙයාලගේ configuration file එකේ මේ IP එක public static IP එකක් විදියට. මම පෙන්නන්නම් ඒ ටික කරන්නේ කොහොමද කියලා. මම මෙතන තිබ්බ විදියට මේ 8.2 දාගන්න. right. ඒ වගේම තමයි WireGuard ලා use කරන port එක තමයි 51820. ඉතින් ඒ port එකේ විතරම තියෙනවා. නැත්නම් කැමතිලා ඔයාලට ඒවා වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනදී ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. මොකද මේ port එක මගේ වෙන services වලට use වෙන්නේ නැහැ. right. ඒ වගේම තමයි මෙතනදී client කෙනෙක් අපි add කරන්න ඕනේ. දැන් අපි මෙතන නම් clients ලා දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඔයාලගේ අපි හිතමු remote clients ලා ඉන්නවා කියලා 10ක් 15ක්. ඉතින් එයාලට වෙනම clients file ටික අපි මෙතන create කරන්න ඕනේ. ඉතින් clients ලාගේ මම මෙතන add client කෙනෙක් දාගන්නවා. මම මෙතන දාගන්නවා client කෙනෙක් විදිහට user 1 කියලා. මම just මේ ඔයාලට testing එකකට පෙන්නන්නේ user 1 කියලා. ඉතින් මෙතන QR code එක තියෙනවා. QR code එකත් scan කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාලගේ configuration file එක download කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී download කියන option එකට යනවා. එතකොට ඔයාලට මතක ඇති මෙතන configuration file එක download වෙනවා. right. ඊට පස්සේ මම මේක add කියලා දෙනවා. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම දැනගන්නවා තමයි VPN වල VPN technologies වල මේ ඕනම VPN එක අනිවාර්යයෙන්ම client කෙනෙක්ට private IP address එකක් VPN server එක මගින් issue කරනවා. right. ඒ ඉඳ WireGuard වලත් එහෙම තමයි අපි ඒක අනිවාර්යයෙන්ම මෙතන define කරන්න ඕනේ. ඉතින් මෙතන auto තියෙන එකේදී by default range එකක් අරන් තියෙනවා 192.168.3 range එක. හැබැයි අපිට පුළුවන් මේක ඕනනම් customize කරගන්න. මේ range එක මම දාගන්නවා 99 range එකට. එහෙම නැත්නම් මම මෙතන දාගන්නවා 100 range එකට. ඔයාලට කැමති private IP range එකකට මේක දාගන්න පුළුවන්. right. මම ඒත් එක්කම client කෙනෙකුත් මෙහෙමම add කරගන්නවා. user 1 කියලා මම configuration file එකක් download කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන add කරගන්නවා. right. එතකොට automatically මම VPN එකේ WireGuard වලට අදාළ configuration එක කරගෙන ඉවරයි. අපි configuration file එක download කරගත්තා. ඉතින් අපි බලමු මේ configuration file එක අපේ
ක්ලයන්ට් ඇප්ලිකේෂන් එක නැත්නම් WireGuard ක්ලයන්ට් ඇප්ලිකේෂන් එකට ඉම්පෝර්ට් කරගෙන අපේ හෙඩ් ඔෆිස් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන දේ. රයිට්. මම මුලින්ම අපි ඩවුන්ලෝඩ් කරගත්ත කන්ෆිගරේෂන් ෆයිල් එක මම ඕපන් කරගන්නවා. මේක ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන ඔයාලට පේනවා ඇති ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට මෙතන කන්ෆිගරේෂන් ෆයිල් එක ඔන් වෙලා තියෙනවා. රයිට්. මේ විදිහට. එතකොට මෙතන පේනවා ඇති ප්‍රයිවට් කී එක තියෙනවා. ඒ වගේම ඇඩ්‍රස් එක තියෙනවා, DNS එක තියෙනවා. මේ ඇඩ්‍රස් එක තමයි අපි ක්ලයන්ට්ලාට රිසර්ව් කරන ප්‍රයිවට් IP රේන්ජ් එක WireGuard DSCP සර්වර් එක හරහා. ඒ වගේම තමයි peer එක. රයිට්. එතකොට මේ peer එක කියන්නේ අපේ හෙඩ් ඔෆිස් එකේ Unified Cloud Gateway එක. එතකොට ඒකේ endpoint එක එහෙම නැත්නම් WAN interface එකේ IP එක තමයි මේ වැටලා තියෙන්නේ 192.168.8.2 කියලා. ඉතින් සාමාන්‍යයෙන් remote user කෙනෙක් මෙන්න මේ IP එක use කරගෙන තමයි ඔයාගේ head office එකත් එක්ක initialize communication එක VPN එක establish කරන්න අදාළ initialize communication එක establish කරගන්නේ. හැබැයි මෙතන ප්‍රශ්නයක්. මොකද මෙතන තියෙන IP එක private IP එකක්. එතකොට remote user කෙනෙක්ට මේ private IP එක direct access කරන්න බෑ. මොකද මේක private range එකක් හින්දා. ඒ හින්දා අනිවාර්යයෙන්ම එහෙනම් මේ IP address එක අපි වෙනස් කරගන්න ඕනේ communicate කරන්න පුළුවන් IP address එකකට. එහෙනම් මොකක්ද මේ IP address එක? public IP address එකක්. right. එහෙනම් අපේ site එකට ඔන්න ඔතනදී තමයි අපිට public static IP එකක් හෝ DNS එකක් ඌමනා වෙන්නේ. ඉතින් public static IP එක ඔයාලට මට මෙතන අපේ sites එකේ තියෙනවා. මම ඒක හින්දා මම මෙතන එක type කරගන්නවා 123.231.60.188. right. 188. right. මම ඔච්චරයි configuration එක කරනවා. allow IP කියන්නේ අපේ ඕනම IP එකක් මේ site එකත් එක්ක communicate කරන්න allow කියන එක. ඕනම කෙනෙක්ට අවශ්‍ය නම් නැහැ මේ LAN එක විතරයි මේක හරහා communicate කරන්න ඕනේ කියලා. ඔයාලට මේ allow IPs වලට අදාළ range ටික අපිට දාගන්න පුළුවන්. 192.168 උදාහරණයක් විදියට 192.168.10.24 ඔය විදියට ranges ටිකක් අපිට දාගෙන යන්න පුළුවන්. නමුත් මම මෙතනදී any කියන option එක ගන්නවා. any කියන එක define කරන්නේ 0.4/ subnet mask එකත් 0 විදියට. right. මම ඊට පස්සේ මේක ෆයිල් එක save කරගන්නවා. right. හරි. ඊට පස්සේ අපි WireGuard VPN application එක ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් WireGuard එකේ wireguard.com එකට යන්න. මෙතන තියෙනවා මෙයාලගේ installation යටතේ මෙතන තියෙනවා උඩින්ම Windows වලට මේ Mac OS වලට ඒ වගේම Android, iOS, ඒ වගේම Debian, Fedora යන Linux පැත්තටත් මෙයාලගේ තියෙන applications ඇවිල්ලා. ඉතින් මම මෙතනදී Windows එකයි Mac එකයි Apple එකයි මම දෙකම iOS එකයි දෙකම try කරනවා. ඉතින් මම මුලින්ම Windows එක download කරගන්නවා. right. මෙතන download කරගත්තා. මම already මේක install කරලා තියෙනවා. ඔයාලටත් පුළුවන් මේක මේ විදිහටම install කරගෙන යන්න download කරගෙන. ඉතින් මම install කරගත්ත එක මම open කරගන්නවා WireGuard එක. right. මෙන්න මේ විදිහට තමයි application එක එන්නේ. මෙන්න මේ විදිහට තමයි application එක එන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනදී import tunnel from file. right. මෙතනදී තමයි අපි import කරගන්නේ file එක. ඉතින් මෙතනුත් පුළුවන් නැත්නම් මෙතන add tunnel කියලා තියෙනවා. මෙතනුත් ගිහිල්ලා file එක add කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන import from file එකට යනවා. මෙතනදී මම මුලින්ම download කරගත්ත එක තියෙනවා. right. මෙන්න මේ file එක. right. ඊට පස්සේ මම මේක ඕකේ කරනවා. මෙතන tunnel file එකේ name එක මෙයා ගන්න නැහැ. මං හින්දා මේ name එක චුට්ටක් වෙනස් කරගන්නවා. එතන දාගන්නවා. මම මේ file එකේ name එක මම දෙන්නම්. WireGuard user1 කියලා. right. මම මේක දැන් import කරගන්නම්. right. ඔයාලට දැන් මෙතන තියෙනවා import වුණා. එතකොට මේක address එක ඇවිල්ලා තියෙනවා. DNS servers ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි allow IP, ඒ වගේම තමයි endpoint එක. අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි මේ endpoint එක කියන්නේ අපේ remote user initialize අපේ site එකත් එක්ක communicate කරන්න ඕන public static IP එක.
right මේක behind the net scenario එකේ තියෙනකොට automatically ගන්නේ private IP range එකක්. හැබැයි අපි ගත්තොත් industry එක ගොඩක් වෙලාවට lease line එකක් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට broadband connection එකක් එනකොට අපිට පුළුවන් bridge mode එකට දාගෙන unified firewall එක එහෙම නැත්නම් unified cloud gateway එක PPOE method එක ඔස්සේ configure කරන්න. එතකොටත් පුළුවන් අපිට public IP එක direct අපේ WAN interface එකත් එක්ක configure කරගන්න. මම ඉස්සරහට ඔයාලට ඒක සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. දැනට behind the net scenario එකේ තියෙන ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම client ගේ configuration file එක edit කරලා අදාළ endpoint IP එකට public static IP එක අපි අනිවාර්යයෙන්ම include කරන්න ඕනේ. right මම මෙතන use කරලා දෙනවා. ඊට පස්සේ මම මේක activate කරනවා. activate කරන්න කලින් මම CMD එක මම open කරගන්නවා. activate කරන්න කලින් මම CMD එක open කරගන්නවා. එතකොට ඔයාලට මේ drawing එකේ පේනවා ඇති LAN range එක. ඒ කියන්නේ අපේ remote user access කරන්න යන්නේ LAN range එක. LAN range එක තමයි 192.168.24.1 කියන්නේ. එහෙම නැත්නම් LAN gateway එක තමයි 24.1. මම ඒකට ping එකක් මම මුලින්ම දානවා. අපි බලමු. මුලින්ම ping 192.168.24.1 මම /t කියලාත් ගහනවා continue ping එකක් විදිහට. ping වෙන්නේ නැහැ. time out එකක් විදිහට යන්නේ. ඔයාලට පේනවා time out එකක් විදිහට යන්නේ. මම දැන් VPN tunnel එක මෙතනදී establish කරනවා. මම activate කියන option එක දෙනවා මෙතනදී. මම activate කියන එක දෙනවා. right on activate වුණා මෙතනදී. ඔයාලට පේනවා මෙතන transfer එකත් මෙතනදී receive send කියලා වැටෙනවා. ඔයාලට CMD එකෙත් දැන් පේනවා ඇති. මෙතන LAN එකට communication එක establish වෙලා තියෙනවා. right ඔන්න ඔය විදිහට තමයි WireGuard VPN එකක් through අපේ remote access ලා එහෙම නැත්නම් remote VPN එකක් establish කරගන්නේ WireGuard කියන VPN technology එක use කරගෙන. ඉතින් මෙතනදී අපිට මේ firewall එකේ policies වලට ගිහපුවාම තවත් policies කීපයක්ම create වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන A to Z අපි කතා කරනවා. මොකද මේවා සම්බන්ධව VPN වල අපි මෙතන policies engine වලට ගිහපුවාම වෙනම මෙතනදී automatically right WireGuard VPN එකට අදාළ policies ටික routing ටික automatically create වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ගැන අපි A to Z අපේ programs වල අපි කතා කරනවා. ඉතින් මම අද program එකෙන් අද අපේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක අරගෙන ආවේ remote access VPN එකක් කොහොමද establish කරගන්නේ unified firewall එකක් කරහා WireGuard VPN technology එක use කරගෙන. right ඉතින් මේක සම්බන්ධව තවදුරටත් මේවා ගැන ඉගෙන ගන්න ආසයි ඉන්න ඔයාලට අපේ programs එක join වෙන්න පුළුවන්. අපේ unified firewall සම්බන්ධ විශාල programs කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලා අපිත් එක්ක join වෙන්න. ඔයාලට ඉතින් දැනුමට ලොකු දෙයක් technically industry focus දැනුමට ලොකු දෙයක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. right එහෙනම් මම තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම්බෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.